ආයුබෝවන් කවුරු හරි මගෙන් ඇහුවොත් ඔබට ඔබේ මුල්ම ගුවන්විදුලි අත්දැකීම මොකක්ද කියලා මට හොඳ උත්තරයක් තියෙනවා ඒකට ලබා දෙන්න. මගේ මතකයේ දිව යනවා 1977 මේ රටේ පැවතිච්ච මහා මැතිවරණයට. ඒ මහා මැතිවරණය විකාශය කරන්න එහෙම නැත්නම් එහි ප්‍රතිඵල ලබා දෙන්න තිබුණේ එකම එක මාධ්‍යයයි. ඒ තමයි අපේ ජාතික ගුවන්විදුලිය. 1977 මේ කාලේ වෙනකොට ලංකාවේ හැමතැනම ගුවන්විදුලි යන්ත්‍ර තිබුණෙත් නැහැ. ලංකාවේ ගුවන්විදුලි යන්ත්‍ර කියන එක සුලභ භාණ්ඩයක් නෙවෙයි. මට මතක විදියට මම හිටියේ කාලේ මාතර මගේ අම්මගේ මහගෙදර. ඒ මහගෙදර තිබුණ විශාල ගුවන්විදුලි යන්ත්‍රයක් ලොකු පෙට්ටියක් වගේ. ඒ පෙට්ටිය වගේ ගුවන්විදුලි යන්ත්‍රය සාලේ මැද තියලා වටේට ඉඳගෙන ප්‍රතිඵල අහන අවස්ථාව මගේ මතකයට එනවා. ගෙයක් ගත්තාම ඒ වගේ තැනක් මගුල් ගෙයක් වගේ කෑම බීම පිරීලා ඉතිරිලා හැමෝම Tamanට හැකි පමණ රස ආහාර හදාගෙන එනවා ප්‍රතිඵල අහන ගමන් අනුභව කරන්න සංග්‍රහ කරන්න. මට මතකයි මේ ගුවන්විදුලි ප්‍රතිඵල විකාශය අතරේ එක්තරා අවස්ථාවක ගුවන්විදුලි විකාශයේ ස්වභාවය වෙනස් වෙනවා. ලස්සන සින්දු ඇහෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම එදා අංක 100 සමන්තුරේ ආසනයේ ප්‍රතිඵලය තමයි මුලින්ම නිකුත් වුණේ. එක්තරා දේශපාලන පක්ෂයකට වාසිදායක ලෙස එතෙන් පටන් සෑම ප්‍රතිඵලයක්ම වෙනස් අතට හැරෙන්න ගත්තා. නව දේශපාලන බලවේගයකට මේ රටේ බලය හුවමාරු වෙන බව රට පුරා ඉඟියක් පැතිර ගියා. ඒ ඉඟියත් සමගම ස්වභාවයෙන්ම ගුවන්විදුලියේ වැඩසටහන් පවා යම් යම් වෙනස්කම් වලට ලක් වුණා. එච්.ආර්. ජෝතිපාලගේ සින්දු ඇහෙන්න ගත්තා. අමුතු දේශපාලන ප්‍රබෝධයක් විතරක් නෙවෙයි අමුතු සංස්කෘතික ප්‍රබෝධයකුත් රටේ ඇති වේවි කියලා විශ්වාසයක් ඇතිවන විදිහේ වැඩසටහන් එම මැතිවරණ විකාශය අතරේ ප්‍රචාරය වෙන්න පටන් ගත්තා. ඉතින් මට උන් වගේ පුංචි අත්දැකීම් කීපයක් තමයි ඒ කාලේ ගුවන්විදුලියේ ගැන තියෙන්නේ. ඒ කාලේ මම අවුරුදු 9ක පුංචි කොළු ගැටේ. මට තියෙන අත්දැකීම් බොහොම පුංචි ගුවන්විදුලිය ගැන. හැබැයි ඒ වෙනකොටත් මේ ජාතික ගුවන්විදුලිය කියන්නේ මොකක්ද කියලා මේ රටේ ජනතාවට කියා දෙන්න පුළුවන් අත්දැකීම් සම්භාරයක් තියෙන මහා දැවැන්ත සංනිවේදකයෙක්ගේ ගෙදරට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඔහු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිව්ටන් ගුණරත්න 1924-25 අවුරුද්දේ පටන් ගත්ත ගුවන්විදුලි සේවාවට තව නොබෝ දිනකින් අවුරුදු 100 පිරෙනවා. මේ වෙලාවේ ඒ ගැන කතා කරන්න කවුද ඉන්නේ ලංකාවේ? මම හිතන්නේ මේ දෑතේ ඇඟිලි ගන්නටවත් ප්‍රමාණවත් වන ප්‍රවීණ මාධ්‍යවේදීන් අපට හමුවන්නේ නැහැ. හැබැයි මේ ඉන්නේ සම්පතක්. මේ ඉන්නේ නිව්ටන් ගුණරත්නයන්. ආයුබෝවන් ඔබට පමණක් නෙවෙයි සියලු දෙනාටම මේ වැඩසටහන ආරම්භන ඔබ සඳහන් කරා 77 ඔබට මතකයි කියලා අවුරුදු 9 වයසේදී එදා මැතිවරණ ප්‍රතිඵල විකාශය කරපු වෙලාවේදී මමත් ඒ වෙලාවේ විකාශයේදී ප්‍රතිඵල ප්‍රකාශ කරපු කෙනෙක්. ඒ පමණක් නෙවෙයි ඒක මතක් කරොත් එීම මම 1977 මැතිවරණ ප්‍රතිඵල ගෙනාවේ හම්බන්තොට කච්චේරි ආසන 4ක් තිබුණා. මමයි මාත් එක්කලා හිටිය තව කෙනෙක් ගිහිල්ලා ප්‍රතිඵල කච්චේරියෙන් ප්‍රකාශයට පත් කරුට මේක ගුවන්විදුලියට දුරකථනයෙන් දෙනවා. ඒක ගුවන්විදුලියෙන් ඊට පස්සේ ප්‍රචාරය කරනවා අපිට දෙවිතුම රහස් සංඛ්‍ය වගයක් සහ ඒ දේවල් ඔක්කොම. එතකොට ගුවන්විදුලි සංස්ථාවේ හිටියේ සභාපති හැටියට රිජ්ජුයිතරත මහත්මයා ප්‍රවීණ සිවිල් සේවකයෙක්. ඒ වගේම ඔබේ කියන 1977 වෙනකොට මම ගුවන්විදුලියට බැඳිලා අවුරුදු 14ක් වෙනවා. 1963 මම ගුවන්විදුලියට සම්බන්ධ වුණේ. ඔබ 77 කියනකොට මම එතකොට ස්ථිර නිවේදකෙක් හැටියට පමණක් නෙවෙයි වැඩසටහන් සංවිධායකයෙක් හැටියටත් සුදේශී සේවයේ කටයුතු කළා. අපි මේ දැන් කතා කරන්න යන්නේ තව දවස් 2කින් එළඹෙන එහෙම නැත්නම් 2025 දෙසැම්බර් මාසයේ 16 වන දිනට යෙදෙන ඒ ඓතිහාසික දිනය අනුස්මරණීය දිනය අපේ රටේ රාජ්‍ය ගුවන්විදුලිය එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන්විදුලිය
ආරම්භ කරලා 7 වර්ෂයක් පෙරණ දවස. රේඩියෝ සිලෝන් කියලා නේද මුලින්ම කිව්වේ? ඔව්. මම කැමති මේ කාලේ අවුරුදු 100 පරිච්ඡේද ගණනාවකට වෙන් කරන්න. දැන් මේ පරිච්ඡේද ගණනාවෙන් මට පුළුවන් වෙන්නේ 1963 සිට මම 98 දක්වා ජාතික ගුවන්විදුලියේ හිටියා. නිවේදකයෙක් හැටියට බැඳිලා මම අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර දක්වා කටයුතු කළා. ඊට පස්සේ මම එතනින් ලක්හඬ ගුවන්විදුලි සමග ස්වාධීන රූපවාහිනී සේවයේ බාහිර අරගෙන මගේ මාධ්‍ය ජීවිතයේ එතනින් පස්සේ ජාතික රූපවාහිනියටත් ඇවිල්ලා ඒ විදිහට ඒක වෙනම කතාවක්. දැන් ප්‍රස්තුතිය වෙන්නේ මේ අවුරුදු 100ක කාලය තුලදී මගේ යුගයේදී මා සේවය කළ කාලය තුලදී අමතක නොවන සිදුවීම් කීපයක් අපේ ශ්‍රාවකින්ට සිහිපත් කරන්නට. එතකොට මම බැලුවොත් අපි එහෙම බැලුවොත් ගුවන්විදුලිය පටන් ගත්තේ 1925. එතකොට 1925 විදේශීය පාලකින් තමයි හිටියේ බ්‍රිතාන්‍ය ජාතිකයින්. ඒ බ්‍රිතාන්‍ය ජාතිකින්ගෙන් ඇවිල්ලා 1925 දෙසැම්බර් 16 වෙනිදා කොළඹ රේඩියෝ කියලා තමයි මේක පටන් ගත්තේ. තම සීමිත පිරිසකට තමයි ඒක ශ්‍රවණය කිරීමට ලැබුණේ. ඒක තිබුණේ දා මේ ජනමාධ්‍ය අමාත්‍යාංශය කියලා තිබුණේ නැහැ. ඩිපාර්ට්මන්ට් ඔෆ් ටෙලිග්‍රාෆ් කියන එකෙන් තමයි විදුලි සංදේශ දෙපාර්තමේන්තුව යටතේ තමයි ගුවන්විදුලි පටන් ගත්තේ පොඩියට. හොඳේ. ඊට පස්සේ ඒ වගේම පළමුවෙනි ආසියානු රට තමයි ශ්‍රී ලංකාව. ඒ අන්දමින් හෝ ගුවන්විදුලියක් පටන් ගත්තා. ඉන්දියාවත් අපිට පස්සේ. ජපානෙත් අපිට පස්සේ. මම අහලා තියෙනවා මේ පැරණි ජර්මන් සබ්මැරින් එකකින් ඉවත් කරගන්නා ලද යන්ත්‍රයක් පාවිච්චි කරලා තමයි මේ විකාශනය මෙහෙवला තියෙන්නේ. හැබැයි මේ සියල්ල සිද්ධ වුණේ ඉංග්‍රීසි භාෂාවෙන්. මාධ්‍ය සිංහල භාෂාවෙන් නෙමෙයි තාමත් සීමිත මෙව්වයක්. පසු කාලීනව තමයි රේඩියෝ සිලෝන් කියන නම ඇදුනේ. අපි නිදහස ලැබුණාට පස්සේ ඒ ගැන මම මතක් කළොත් එහෙම 1951 තමයි එම්.ජේ. පෙරේරා මහත්මයා. එම්.ජේ. පෙරේරා මහත්මයා කියන්නේ සිවිල් සේවකයෙක්. ඒ කාලේ තිබිච්ච ලංකා සිවිල් සේවයේ නිලධාරියෙක්, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්, පරිණත භාෂා පිළිබඳ පරිණත දැනුමක් තියෙන, කලාව පිළිබඳ ලොකු අවබෝධයක් තිබිච්ච කෙනෙක්. ඔහු තමයි ගුවන්විදුලියේ පළවෙනි අධ්‍යක්ෂ ජනරාල් බවට පත් වුණේ. ඊට පස්සේ තමයි 1967 ජනවාරි 5 වෙනිදා සංස්ථාව බවට පත් වුණේ. ඒ කියන්නේ අර ආණ්ඩුවේ තිබිච්ච රාජ්‍ය දෙපාර්තමේන්තුවනේ තිබුණේ. අපි බැඳුනේ දෙපාර්තමේන්තුවේ. එතකොට ඊට පස්සේ 1967 දී පනතක් සම්මත කරලා ඒ පනත යට තමයි මේ ගුවන්විදුලි රේඩියෝ සිලෝන් කියන එක ගුවන්විදුලි දෙපාර්තමේන්තුව කියන එක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කියලා නම් කළේ. ප්‍රථම සිංහල නිවේදකයා හැටියට පසු කාලිනව සම්බන්ධ වුණේ ඩී.එම්. කොළඹගේ මහත්මයා. ඊට පස්සේ තමයි තේවිස් ගොර්ගේ මේ ආදී විශාල පිරිසක් ආවේ. ඉතින් මම කෙටි ඉතිහාසය කිව්වේ. දැන් මම කැමති දැන් අද විශේෂයෙන් හැම ගුවන්විදුලි මාධ්‍යයෙන් පමණක් නෙවෙයි පුවත්පත් මගින් හුඟක් මම හිතන්නේ ලිපි ලේඛන පළ වෙනවා මේ 100 වසර ගැන. මම කැමති අවධානය යොමු කරන්නට මා සේවය කළ අවුරුදු 34ක ඒ ජාතික ගුවන්විදුලියේ ඒ යුගයේ පිළිබඳ කරුණු ගණනාවක් කරගන්න. මුලින්ම මම කැමති සඳහන් කරන්නට අපි නිවේදකයෝ හැටියට හරි සම්මත රාමුවක අපිට මේ අද වගේ ගුවන්විදුලියෙන් hina වෙන්න විහිළු කරන්න කතා කරන භාෂාවෙන් කතා කරන්න බෑ. දැන් අපි ප්‍රවෘත්ති කියන්නේ කොහොමද? උදෑසන වේලාව දැන් උදෑසන 6යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයයි. දැන් ප්‍රවෘත්ති ප්‍රකාශය නිව්ටන් ගුණරත්න විසින් ප්‍රවෘත්ති කියන්නේ. අපි දැන් ගීත ඉදිරිපත් කරනකොට එහෙම අපි ගමු දැන් අසන්නංගේ ඉල්ලීම් කියලා තිබුණානේ. මේ ගීතය ඉල්ලා තිබෙන්නේ අපිට තැපැල්පත් වෙලා තියෙන දුරකථන තිබුණේ නැහැ. නාරම්මල අහවලා මාතර අහවලා ගායනා කරන්නේ අමරදේවයන්. ඊට යා අපිට අරවම තිබුණේ නැහැ. ඒ ක්‍රමේ වෙනස් වුණේ 1973 දී. මම විශේෂයෙන් අවධානය යොමු කරන්න කැමතියි මා සේවය කළ අවුරුදු 34 කාලය තුල ගුවන්විදුලියේ. ඒ කියන්නේ සමෘද්ධිමත්ම යුගයේ පමණක් නෙමෙයි.
කියන්නේ ගුවන්විදුලියේ නව නැම්මකට යොමු කරපු. 70 දශකයේ කොහොමත් 70 දශකයේ 73 තමයි ඔව්. 70 මුනේ. 70 රජේ පත් වුණාට පස්සේ එතෙක් 70 වෙනකම්ම ගුවන්විදුලියේ හිටියේ ඔක්කොම මේ පරිපාලන සේවය හෝ සිවිල් සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන්. නමුත් පළවෙනි දේශපාලන පත්වීම කළා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය සුසිල් මුණසිංහ මහත්මයා. ඒ තමයි පළවෙනි දේශපාලන පත්වීම. නමුත් ඔය පළපුරුදු එක්කෙනෙක් සේවයක් කරා නැහැ කියන්නේ නැහැ. ඊට පස්සේ අවුරුදු 3ක් විතර යනකොට ගුවන්විදුලියේ ප්‍රශ්න රාශියක් මතුවෙලා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය උතෝට 70 කලබලයකුත් වුණානේ. අපේ අරගලයක් වුණානේ. ඊට පස්සේ අධ්‍යක්ෂ මණ්ඩලෙ විසිරුව හැරලා එතකොට ඔබ දන්නවා හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පුවත්පත් කලාවේදී ධර්මසිරි ජයකොඩි. ඒ කාලේ ඒ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් වෙනස් කරලා රිජ්ජේතිරත් මහත්මයාව පත් කළෙව්වා. ඔබ සභාපති වෙන්න අධ්‍යක්ෂ මණ්ඩල නෑනේ අධ්‍යක්ෂ ජෙනරාල් සාව තමයි මේකේ ප්‍රධාන විධායක නිලධාරියා. ඉතින් ඒ වගේ කාලේ ඔහු ඇවිල්ලා විශාල වෙනසක් ගුවන්විදුලියේ කළා. ස්වර්ණමය යුගයේ හැටියට අදත් අවිවාදයෙන් පිළිගන්නවා. එතෙක් තිබුණේ දැන් අපි මුල් කාලේ ගුවන්විදුලියේ ප්‍රවෘත්ති කියන්න යනකොට උදේ 4ට අපි යනවා. උදේ 4ට ගිහිල්ලා ඉංග්‍රීසි පිටපතක් තමයි දෙන්නේ. උතර සිංහල නිවේදකයයි දෙමළ නිවේදකයයි ඉන්නවා. කොලෙන් ටයිප් කරලා කම්පියුටර් නැහැ. ටයිප් කරලා මේ කොලයක් ටයිප් කරලා දුන්නම ඒකට ඒ කියන්නේ ස්පේස් තියලා තියෙන්නේ අතරින් අපි සිංහලෙන් ලියාගෙන උදේ 6ට අපි ප්‍රවෘත්ති කියන්න ඕන. ওই විදිහට තමයි තිබුණේ. ඒ අවස්ථාවේ මම එක දෙයක් මතක් කරන්නම්. 1963 අපි බඳවා ගත්තේ එක්තරා විදියක රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ඒ කාලේ ගුවන්විදුලි දෙපාර්තමේන්තුවට බඳවා ගන්නේ රජයේ ගැසට් පත්‍රය. සිංහල ස්වදේශීය සේවයට සහල් නිවේදකයින් බඳවා ගන්නවා. සුදුසුකම් හැටියට අවුරුදු මොකද 75ක අර මොකද වටපිටාවක ඉන්න අයට පමණයි. මොකද ට්‍රාන්ස්පෝර්ට් දෙන්න පුළුවන් එච්චරයිනේ. දුර බැහැර අයට බෑ. අද වගේ බෑ. හරිද? එතකොට ඒක ස්ථිර පදිංචි වෙන්න ඕන. එතකොට ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍රයේ සමත් වෙලා තිබිය යුතුයි. එතකොට සම්මාන 3ක් තිබිය යුතුයි. සිංහල, ඉංග්‍රීසි සහ ගණිතය. මට ඒ දේවල් තිබිච්ච නිසා මමත් ඇප්ලිකේෂන් දැම්මා. කුඩා කාලේ ඉඳන් මට ලොකු ආශාවක් තිබුණා කවදා හරි නිවේදකෙක් වෙන්න ඕනේ කියලා. ඒ නිවේදකෙක් වෙන්න ඕනේ කියන ඒ ආශාව මතින් තමයි මම ඒ ගැන උනන්දුවක් දක්වලා ඉල්ලුම් පත්‍රයක් දාලා පරීක්ෂණ 3ක් තිබ්බා. ඒතර මේ යුගයේදී මට මතකයි බොහෝ දෙනා කියනවා ගුවන්විදුලියට බැඳෙන්න නම් මොකද එකම ගුවන්විදුලිනේ කාත්ගේ හරි නෑ මිත්‍ර සම්බන්ධකමක් තියෙනවා. නැත්තම් දේශපාලන මිත්‍ර සම්බන්ධකම්. මේක ටිකක් තදට පැතිරී තිබෙච්ච නිසා මේ කාලේ සිංහල සේවයේ ස්වදේශීය සේවයේ බහරව හිටියේ කේ.ජේ. විජේදාස මහත්මයා. ඔහු පරිපාලන සේවා නිලධාරියෙක් සිවිල් නිලධාරියෙක්. ඔහු හිටියා උතර එස්.බී. සේරනායක කියන ශ්‍රී ලංකා සිවිල් සේවා නිලධාරියා තමයි සභාපති වෙලා හිටියේ. අධ්‍යක්ෂ ජෙනරාල් වෙලා හිටියේ. මේ ඇවිල්ලා ඊට පස්සේ ඉන්ටර්වියුස් 3ක් තිබ්බා. ඒ හැම ඉන්ටර්වියුවක්ම මෙහෙව්වේ ප්‍රධාන වශයෙන්ම කේ.ජේ. විජේදාස මහත්මයා. බොහෝ පසු කාලිනව ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ජනාධිපති ලේකම් බවට පත් වුණා. හරිද? ඉතින් පරීක්ෂණ 3ක් තිබිලා අපි තෝරගත්තා අපි 20 දෙනෙක් විතර. ඒ 20 දෙනාගෙන් මම නම් මේ අවස්ථාවේ මතක් කළොත් එහෙම මම අමරබන්දු රූපසිංහ ජීවතුන් අතර නැහැ. බර්ටි ගලහිටියාව, එතකොට ඩී.එස්. දයාරත්න, එතකොට පාලිත පෙරේරා, නන්දසේන ලියනපට බැඳි, රංජිත් ධර්මකීර්ති, ප්‍රේමසර ඈපාසිංහ මේ අත වශයෙන් අනිත් මට මතකත් නැහැ. ඔය වගේ අපි 20ක් මාස 3ක පුහුණුවක් සඳහා තෝරගත්තා. එතකොට අද වගේ පාඨමාලා අපිට ඉගෙන ගන්න අධ්‍යාපනය මෙහෙවපු කිසිම ආයතනයක් නැහැ. විශ්වවිද්‍යාලෙවත් එහෙම පාඨමාලාවක් ඩිප්ලෝමා එකක්වත් තිබුණේ නැහැ. මම ජ්‍යෙෂ්ඨ පාඨශාලා සාතික පත්‍රයේ මේ සම්මාන 7ක් සමග සම්මානලා දැනුමක් එහෙම තිබුණා ඉතින්. ඒක තමයි මට තිබිච්ච අධ්‍යාපන සුසුකම. ඉතින් ඕක ඔය සුසුකම තුල ඉඳගෙන අපි කොහොම හරි මේ කරලා මාස සුමාන 3 අපි ඉගෙන ගත්තේ මාස 3ක කාලය තුලදී. එතකොට හිටපු ජ්‍යෙෂ්ඨම නිවේදකයන් තමයි සිරිල් රාජපක්ෂ, ආනන්ද සරත් විමලවීර, එතකොට එච්.ඩී. විජේදාස,
තිලක සුධර්මන්ද සිල්වා, නන්දා ජයමාන, ප්‍රභා රණතුංග මේ ආදී අය තමයි අනවුන්ස් කරන්නේ. අපි ගිහිල්ලා ගුණසේකරවරු කීප දෙනෙක් මේ ඒ පස්සේ එච්.එම්. ගුණසේකරත් හිටියා. ඔහු නිෂ්පාදක තමයි හිටියේ. අර නිවේදන කටයුතු වලට අපි ගිහිල්ලා බලාගෙන ඉන්නවා. මැදිරියට වෙලා ඒගොල්ලෝ අනවුන්ස් කරන විදිය බලාගෙන ඉන්නවා. ඔහොම තමයි අපි ඉතින් පුරුදුනේ මොන හරි ඊට පස්සේ අර අනවුන්ස් කරලා ඉවරනාට පස්සේ මැදිරියෙන් විස්තර අපි අහනවා. ඒ වගේ දේවල් අහගෙන 3 මාසයකට පස්සේ තිබුණා මේ සම්මුඛ පරීක්ෂණයක් අවසාන පරීක්ෂණ. ඒකෙදි තෝරගත්ත මේ කණ්ඩායම කීප දෙනෙක්. හරි. ඒ අපි කණ්ඩායම තමයි මුලින්ම තෝරගෙන සහන් නිවේදක තන්ත්‍රට ලැබුණේ. වැටුප ගැන කිව්වොත් එහෙම පැයට 1.75යි. පැය 4 සේවා මුරයකට රුපියල් 12යි. පැය 4 සේවා මුරේ කරොත් සේවා මුර භාගයක් කරොත් රුපියල් 7යි. හැබැයි හොඳටම ප්‍රමාණවත්. එදා තිබිච්ච ජීවන වියදමත් එක්කලා. අපේ රටේ ජාතික ගුවන් විදුලිය කියන එක කොයිතරම් වැදගත්ද කියලා කියනවා නම් ජාතික ගුවන් විදුලිය අත්පත් කර ගැනීම හරහා රටක රාජ්‍යයක් අත්පත් කරගත්තා වගේ හැඟීමක් තිබුණු දේශපාලන වටපිටාවක් එදා තිබුණා. ඉස්සෙල්ලාම අල්ලගන්න ඕන ජාතික ගුවන් විදුලිය. ජාතික ගුවන් විදුලිය අල්ලගෙන රට පුරාම නිවේදනයක් නිකුත් කරන්න ඕන. දැන් ආණ්ඩුව අපේ අතේ. ආණ්ඩුව අපි ගත්තා කියලා. එහෙම රටට එකපාර පණිවිඩයක් දෙන්න ආඥාවක් නිකුත් කරන්න පුළුවන් ආයතනයක් විදිහට තමයි එදා ගුවන් විදුලිය අපි හඳුනාගෙන තිබුණේ. ඔබතුමන්ට මතක ඇති මං හිතන්නේ නිව්ටන් ගුරුරත්න මහත්මයාට මතක ඇති මේ දේශපාලනමය වශයෙන් මේක මේ ජාතික ගුවන් විදුලියට තිබුණු බලය මොන වගේද කියලා. දේශපාලනීකරණය තදටම ගියේ 77න් පස්සේ. ඔබ කිව්ව 77 මම මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරලා සුමාන 2-3 ගියාට පස්සේ මා ඇතුළු 8 දෙනෙක් යවුවා කම්පල්සරි ලීව්. ඒ කියන්නේ මොන නිවාඩු දෙයකට කියන්නේ මේ අනිවාර්ය නිවාඩු යවුවා. ඒකට 8 දෙනා මතක් කරොත් මම අමරබන්දු රූපසිංහ, ප්‍රේමකීර්ති දල්විස්, එතකොට GSP රානි පෙරේරා, ශාන්ති දිසානායක සහ තව දෙමළාගේ හිටිය දෙන්නේ. හේතුව මොකක්ද? අපි අර මං කියවනේ 73 සිට 77 දක්වා දේශපාලනය කළේ නෑ. අපි අලුත් වැඩසටහන් ගණනාවක් කළා. ඒ කියන්නේ මං කිව්වොත් එහෙම රිජ්ජුගේ කාලේ ශනිදාසාදේ, සොඳුරු සෙවණ, ආරාධිතා අමුත්තා මේ ආදී වැඩසටහන් විස්තර ප්‍රචාර කළා. ඒතර ඉතිහාසයේ පළවෙනි වතාවට මැයි දින පෙළපාලියක් ගුවන් විදුලියෙන් සජීව ලෙස ලයිව් බ්‍රෝඩ්කාස්ට් එකක් ගියේ 1974 වගේ තමයි මට මතකයි 74. පළවෙනි වතාවට උන්නේ සභාග රජයේ මැයි දින පෙළපාලිය. ඉතින් ඔය වගේ දේවල් ඉතින් අපිට කරන්න කිව්වම මම විතරක් නෙමෙයි අපි ඔක්කොම ගිහලා කරනවා එක තැන්වල ඉතින් ස්ථාන 4 ඉතින් පටන් ගන්නකොට තුරට නම් පටන් ගත්තේ පෙළපාලිය රෑ 9-10 විතර වෙනකන් රැස්වීම වෙනකම් අපි ඉතින් ඒ වැඩවලට යෙදුණා. ඉතින් මේකත් එක්කලා අපි හුඟා සේවා කරා. දැන් මම ඒ සේවා ගැන කීපයක් මතක් කරන්න මේ අවස්ථාවේදී ඒ මම සම්බන්ධ වෙච්ච ඒවා පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළා 1973 74 මට හරියට වසර මතක නැහැ. පළවෙනි වතාවට තමයි පාප් වහන්සේ කෙනෙක් ලංකාවට ආවේ. හැබැයි ශ්‍රී ලංකාවට කොහොද යන ගමන් චාරිකාවකදී එයාපෝට් එකට ගුවන්තොටුපළට පැමිණිලා ගුවන්තොටුපළ විශාල සෙනඟක් හිටියා. විශේෂ වාහනයක හිටගෙන ඒ වටේ ගියා මිසක් එළියට ආවේ නැහැ. ඒක සජීව ලෙස විස්තර ප්‍රචාර කරන්නට කීප දෙනෙක් අපි ගියා. මටත් අවස්ථාවක් ලැබුණා. ඒකයි ජීවිතයේ අමතක නොවන අවස්ථාවක්. ඒ වගේ මම කර මැයි දින පෙළපාලේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රථම මේක හරි වැදගත් දෙයක්. සිද්ධ වෙච්ච ප්‍රථම ජාත්‍යන්තර ගුවන් අනතුර හැටියට ඒ කියන්නේ මාටිනියා කියන ගුවන් යානය කොහොම හිතන ඉස්ලාම් භක්තිකෙන් රැගෙන මක්කම යන ගමන් ලක්ෂපාන ප්‍රදේශයේ සප්තක් පන්නයා කියන කඳු වැටියට ගෑවිලා වැටිලා 220 ගානක් මිය ගියා. මගේ ළඟ පින්තූරේ තියෙන මම එතකොට දෙච්චර මේ තාක්ෂණයේ දියුණු නැහැ. මේ ටෙලිෆෝන් අරවම තිබුණේ. මට අවස්ථාවක් ලැබුණා ඒ පරීක්ෂණ කණ්ඩායමත් එක්කලා
ඒ කියන්නේ මාටිනයක් ගුවන් සමාගමේ ලංකාවට ඇවිල්ලා දවස් දෙකකට පස්සේ එතකොට ලංකාවේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂක පොලිස් ප්‍රධානීන් එක්කලා යන්න පාරක් නැහැ. කඹ දාලා තමයි අපි හොඳට කොටකසම අරන් ගිහලා තිබුණා. උඩටම ගිහිල්ලා සෙනසුරාදා දවසක උදේ 8:00 ඉඳන් අපි යන ගමන සහ උඩටම ගිහිල්ලා ඒකත් සජීව ලෙස විස්තර කරා. ඒකත් ජීවිතයේ අමතක නොවන මගේ මේ කියන්නේ ගුවන් විදුලි ඉතිහාසයේ අමතක නොවන සිදුවීමක්. ඒ වගේම අපි ගුවන් විදුලියේ ගීත කොමතකට හිටපු දැන් ආනන්ද සමරකෝන් සූර්යසංගර මොල්ලිගොඩ විවියන් බොරලැස් එතකොට ඔය හිටපු අය ඔක්කොම අමරදේව නන්දා මාලිනී නාර්ති සාසය දේවල් ඇසෝ ඒ පරපුරේ ඉතගෙන වික්ටර් රත්නායක සනත් නන්දසිරි එතකොට සනත්සිරි මෙයා කවුද අපේ චිත්‍රා සෝමපාල මෙයාදී පිරිසක් හිටියා සින්දු. එවුන්ගේ ගීත අරගෙන 10 දෙනෙක් 12 දෙනෙකුගේ එක ගීතයක අරන් LP තැටියක් කරලා ඒක කිරිකවඩි කියලා ඒක මේ අලෙවි කළා. ඒකේ ලැබිච්ච ආදායම පළවෙනි වතාවට ඒ ශිල්පීන්ට කොස්ට් එක තියාගෙන වියදම ඒ ලැබිච්ච ආදායම සම්පූර්ණයෙන්ම ඒ අයට බෙදුවා. ඒ උත්සවයේ මම එතන ඉඳලා මේ පින්තූර එහෙම මට තියෙනවා මම පෙන්නන්නම් ඔබට. ඉතින් ඒක හරිය වැදගත් සිදුවීමක්. ඒ වගේම අවුරුදු ගාණක් ගුවන් විදුලියේ නැත් වෙලා හිටපු සුනිල් ශාන්ත මහත්මයා මොකද ඔහුගේ රසිකෙක් තමයි රිඩ්විත් මහත්මයා. එයාව ඔහුගේ කාර් එකේම කැඳවගෙන ඇවිල්ලා එයාට කෑම එකක් කොහෙන්ද කඩේන් ගේන්න කියලා මට කිව්වා. නිව්ටන් මේ අවුරුදු ගාණක් පස්සේ සුනිල් ආවේ ගිහිලා ඉන්ටර්විව් එකක් කරන්න පැය භාගයක් හරි පැයක් හරි විස්තර හොයා ගන්න කියලා. මම එනකොට ප්‍රේමකීර්ති දල්විසුත් එනවා. මේ කොරිඩෝ එකේ මම ප්‍රේමකීර්තිට ඇවිල්ලා අපි දෙන්න ඉන්ටර්විව් වල අදත් මේ කැසට් එක තියෙනවා. සුනිල් ශාන්තලා පැයක් අපි ඉතිහාසය ගැන එහෙම කතා කරා මේ වෙක. ඒකත් අමතක නොවන සිදුවීමක් මේ වෙක. ඔබතුමා ඔය මතක් කරන්නේ අපේ රටේ ගුවන් විදුලි ශේෂ්ත්‍රයේ ස්වර්ණමය අවධිය. 77 දශකය ඊට පස්සේ වුණත් මම හිතන්නේ ඔබතුමා නම් ගණනාවක් කිව්වනේ ගායක ගායිකාවෝ. ඉතින් ඒ කාලේ ගායක ගායිකාවන්ට තමන්ගේ නිර්මාණ එළි දක්වන්න වෙනත් මාර්ගයක් තිබුණේ නැහැ. ඒ කායන මාර්ගය ශ්‍රී ලංකා ගුවන් විදුලිය. ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඇතුලේ ගායකයොත් හිටියා, සංගීත නිර්මාණ ශිල්පීන්වොත් හිටියා, නිවේදකයොත් හිටියා, පද රචකයොත් බිහි වුණා. අනන්ත. එතකොට සංගීතඥයොත් බිහි වුණා. ගුවන් විදුලිය කියන්නේ මේ හැම කෙනාගේම මහගෙදර තිඹිරිගය. තිඹිරිගය. ඒකයි වචනේ නේද? ඉතින් මෙතුමන්ට තරම් ඒ අත්දැකීම් සම්භාරය මේ විදදරාගෙන ඒක අපිට විස්තර කරන්න පුළුවන් තවත් සමතෙක් මං හිතන්නේ සංනිවේදකෙක් ඉන්නවා කියලා. ජීවිතුන් අතර ඉන්න අය අතරේ. පාලිත පෙරමැතිතුමා ඉන්නවා. කරුණාරත්න අමරසිංහ මැතිතුමා ඉන්නවා. වගේ කීප දෙනෙක් කරුණාකෙක් වශයෙන් හිටියේ නෑ. කරුණාරත්න අමරසිංහ වැඩසටහන ගණනාවට සහභාගී වුණා. ඒ වගේම මේ අපිට මතක් වෙනවා මේ ගුවන් විදුලි නාට්‍ය. ගුවන් විදුලි රංග මඩල. එතකොට ගුවන් පැලැස්ස මොනරතැන්න වගේ පී වැලිකල මහත්මයා තමයි පිට පස්සේ සුගතපාල සිල්ල මහත්මයාත් ආවා. ඔව් ආවට පස්සේ විශාල වෙනසක් වුණා ගුවන් විදුලි රංග මඩලේ. සාමාන්‍යයෙන් අපි නාට්‍යයක් දකින්නේ වේදිකාවෙනේ. වේදිකා නාට්‍ය අපි ශ්‍රව්‍ය දෘශ්‍ය සහ වෙනත් අභිනයන් වලින් පිරිච්ච තැනක් විදියට වේදිකාව දකින්නේ. හැබැයි මේ වික්‍රමය කොහොමද මේ ගුවන් විදුලියේ මැදිරියක කළේ? මුවන් පැලැස්ස වගේ නාට්‍යයක්. ඒ ඇහෙන ශබ්ද වටපිටාවෙන් ඇහෙන සංගීතය ස්වාභාවික නාද ඒ එක්කම මේ ඒවා මුසු කරන කටහඬ මේක වේදිකාවේ නාට්‍යයක් රඟ දැක්වෙන ආකාරයටම ඒ සංකල්ප රූප පාඨකයාට ඒ කියන්නේ ප්‍රේක්ෂකයාට දැනෙන ආකාරයට කොහොමද ගුවන් විදුලිය ඒක චිත්‍රණය කරේ? මුදලි නායක සෝමරත්න තමයි මුලින්ම මුවන් පැලැස්ස රචනා කරේ. එතකොට නන්දා ජයමාන කවුරු ජීවිතුන් අතර නැහැ. නිෂ්පාදනය කළේ නන්දා ජයමාන මහත්මිය ජ්‍යෙෂ්ඨතම නිෂ්පාදිකාවක්. එතකොට රංගපෑවේ වික්ටර් මිගෙල්. අතර ගැමුණු විජේ සූරිය. කරුණාරත්න අමරසිංහ. කරුණාරත්න අමරසිංහ ඊට පස්සේ ආවේ මුල් යුගයේ හිටියේ රත්නාවලී කැකුළවල. එතකොට විජේරත්න වරකගොඩ. මේ ආදී පිරිස් තමයි හිටියේ. පසු කාලේ මොණ්ඩරතැන්න. ඒක නිෂ්පාදනය කිරීමේ භාග්‍යය මට ලැබුණා. ගුවන් විදුලියේ සහ නාට්‍යවල ඒ වගේම සෙපෙට්කෝ මහත්තයා නාට්‍ය කරනාවක්. ඉතින්
මොනරතැන් දැන් මේ මොනරතැන් සහ අපි කිව්ව මුවන් පැලැස්ස යන දවසට හැම ගෙදරකම ඔක්කොම වට වෙලා ඒක තමයි අහන්නේ. සුමාන දවසයි යන්නේ. අද වගේ දිනපතා නාට්‍යවල දැම්මේ නැහැ. දැන් ගුවන් විදුලියේ අපි වැඩසටහන ඒ කාලේ ගැන කිව්වොත් එහෙම බුලිත දැන් බැලුවම ඉරිදා උදෑසන 8ට ධර්මදේශනාව හැම කෙනෙක්ම යන මට මතකයි අපේ ගෙදර උනත් පැදුරක් දාලා ගුවන් විදුලියේම සවන්තිලා අපි හිටපු කවුද කලකොද්දේ පඤ්ඤාසේකර පඩියේ පඤ්ඤාසීය එතකොට කවුද මේ කලකොද්දේ පඤ්ඤාසේකර මේක පාට එන්නේ නැහැ ඔතුමන්ලගේ වචන උච්චාරණය හැදුවේ කවුද පිටකොට්ටේ සෝමානන්ද එතකොට කවුද තව හිටියේ මේ නාරද ස්වාමීන් වහන්සේ වජිරාරාමාධිපති මේ ඔක්කොම ඇවිල්ලා කෙනට අපි එච්චර තිබුණ එක හැමෝම. ඒ වගේම ඉරිදා උදේ 8යි ඊට පස්සේ තිබුණා බදාදා රෑ 8ටයි. මේ ධර්ම දේශන අතර ධර්ම සාකච්ඡා තිබුණා. අතර බටහිර වෛද්‍ය සාකච්ඡා, ආයුර්වේද වෛද්‍ය සාකච්ඡා. මේ ආද්‍යතර සරල ගී ශිල්පීන්ගේ සරල ගී ළමා පිටිය කරුණාරත්න බෙල්ස ලොකු මෙහෙවරක් කරා සරත් විමල වීර හේම ඒකේ හුඟක් ළමා ගායිකා හුඟක් ඇවිල්ලා පසුකල් ගායිකාවන් බලපු මල්ලිකා කහවිට අමිතාබ් වැදිසිංහ නන්දාමාලනී පවා එතනින් තමයි ළමා පිටියෙන් පටන්ගෙන ලංකාවේ අග්‍රගණ්‍ය ගායිකාව බවට පත් වුණා. ගුවන් විදුලියට නායක ඇති මාත් ඇතුළු හොඳේ ඒත් ඔය විදිහට ආවා. ඒ වගේම තව මතක් කළ යුතු දෙයක් තමයි මම සම්බන්ධ වෙච්ච දේවල් මම කැමති කියන්නේ විශේෂයෙන් ප්‍රථම වතාවට ඒ කාලේ මට මතකයි ලංකාදීප පත්තරේ වගේ වල එහෙම ඒක මේ ප්‍රජා සත්කාර පටන් ගන්න. කොහේ හරි මහ විශාල විනාශයක් වුණොත් එහෙම මුදල් එකතු කරලා එහෙම ඒකට දෙනවා. මේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. එතකොට මේ ඒ කාලේ පත්තරේ තමයි ඉස්සෙල්ලම කරන්නේ. කරලා ඊට පස්සේ මට දැන් අමරදේවයන්ට පවා ඔහු ඇල්බර්ට් පෙරරා අමරදේවගේ නමක් දාලා සරත්චන්ද්‍ර මහත්මයා ඔහුට ඉන්දියාවට ගිහිල්ලා හදාරන්න ආධාර එකතු කළේ එක්තරා පුවත්පත ලංකාදීප පුවත්පත. ඊට පස්සේ අපි මේක පත්තර වලින් මිසක් කවදාත් ගුවන් විදුලියෙන් තිබුණේ නැහැ. නමුත් දැන් මට එක්තරා අවස්ථාවක් මම මේ අවස්ථාව මතක් කළ යුතුයි. ඒක එතකොට සෙනසුරාදා කියන්නේ පැය 5ක් වැඩ කරන්න ඕනේ. සතියේ දින දවස්වල පැය 8යි සෙනසුරාදා උදේ 8:00 ඉඳන් 12:00 එක වෙනකම් වැඩ කරනවා. ඊට පස්සේ තමයි ඉඳිලා. ඊට පස්සේ මේ මැතිනිගේ පාලන සමය තුලදී විශේෂයෙන්ම දැඩි ලෝකයේම මේ ඉන්ධන අර්බුදයක් ආවා. ලංකාවේ ඉන්ධන සීමා කරා. ඒ ඉන්ධන සීමා කරනකොට ලංකාවේ මේ ප්‍රශ්නේ බලපෑව නිසා අර දවස් 5මාරක් වැඩ කරන්න ඕනක දවස් 5ට සීමා කරා රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ. ඒක හරි වැදගත් දෙයක්. එතකොට අර පැය 8ක් කරපු එක පැය 8මාරක් හෝ 9ක් වුණා. සෙනසුරාදා නිමාඩු දවස ඔක්කොම ගෙදර ඉන්නේ. ඒතර රිද්වේද රත් මහතා සභාපති හැටියට කිව්වා මේ මිනිස්සු ඔක්කොම ගෙදර ඉන්නේ අද උදේ 8ට සුදේශීය සේවය වහනවා. වෙනදේශයේ දුන්න. අපි අලුත් දෙයක් කරමු මිනිස්සුන්ව සම්බන්ධ කරගන්න කියලා ශනිදාසාදේ කියලා සෙනසුරාදා උදේ 8 සිට දහවල් 12:45 දක්වා තිබුණා. පළවෙනි අඩපැය බර්ටිගලේ හිටියව දයාල්විස්. හරිද? තාමත් දයාල්විස් ඉන්න බෑනේ. දෙවෙනි අඩපැය 8:09 රත්නා ලංකා බේකුරුම. එතුමියත් තාමත් ඉන්නවා. ඒ අඩපැය කරන විශේෂයෙන් කාන්තා වැඩසටහන හැටියේ ගියා. 9:09 මට මගේ සන්දාසාතිය. 9:10 අශෝක තිලකරත්න. එතකොට 10:10 අපේ මෙයා කවුද? අශෝක කොළඹගේ ඩීඑම් කොළඹගේ මහත්මයාගේ ජීවිතුන් අතර නෑ. පස්සේ 11:11 මේ ලලිත් එස් මෛත්‍රීපාල කවි ඔක්කොම කරලා යත් කරා. ඊට පස්සේ 12:45 දක්වා ප්‍රේමකීර්ති දයයි හරි ලස්සනට එක කරා. ඒ අලුත් නිර්මාණද ප්‍රේමකීර්තිලා හඳුන්වලා දෙන්නේ සංගීතය තමන්ට ඕන විදිහට පැය භාගයට එක්කෙනාව ගැන ඉන්ටර්විව් කරනවා, සින්දු කරනවා. ඊට පස්සේ දැන් මගේ අර පැයත් මම සුනන්ද මහේන්ද්‍ර මහත්මයාත් එක්කලා එකතු වෙලා සතියේ අමුත්තා කියලා ඒ පැය භාගයෙන් විනාඩි 8ක් විතර වෙන් කළා. ඒ සතියේ වැදගත් එක්කෙනෙක් නළුවෙක් වෙන්න පුළුවන්, ඩිලියෙක් වෙන්න පුළුවන්. මට මතකයි රුක්මනී දේව ඉන්ටර්විව් කරා. ඊට පස්සේ මාල්නි ෆොන්සේකා ඒ වගේ හුඟක් අය එහෙම ඉන්ටර්විව් කරලා තිබුණා.
ඉතින් එක එකනා එක එක අපිම හදාගත්තා අපිට උමනා කරන ෆෝමැට් එක. කොහොම යනකොට දවසක් මට රිජ්ජේතිරත් මහත්මයා සතියක දවසයිනේ කතා කරලා නිව්ටන් මේ පොත පොඩ්ඩක් කියවන්න මේ ආටිකල් එක. රීඩර්ස් ඩයිජෙස්ට් කියන එකේ තිබුණා ලව් දයි නේබර් කියලා ආටිකල් එක. මොකක්ද ඒකෙන් කියන්නේ? ඇමරිකාවේ එක්තරා ප්‍රාන්තයක සෙනසුරාදා දවස්වල හවස් කාලයේදී ඒගොල්ලෝ කියනවා අර ලව් දයි නේබර් අසල්වැසියාට ප්‍රේම කරන කෙනෙක්ගේ ඔබට අවශ්‍යතාවයක් තියෙනවා දරුවෙකුට පාසල් පොත් නැත්නම් අතන අධ්‍යාපනය කටයුතු බාධාවක් තියෙනවා බෙහෙත් ගන්න නැත්නම් වෙන මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට කියන්න අපි ඇවිල්ලා අපි එන්නේ අපි ඒක තව කෙනෙකුට ඒක ප්‍රචාරය කළාම කවුරුරේකට දෙයි කියලා. ඒක හරි ජනප්‍රිය වැඩසටහනක් හැදලා තිබුණා. මට දුන්නා මේක බලලා ඔයා මොකද හිතන්නේ? මම කිව්වා අපිත් පටන් ගමු. මම පටන් ගත්තා මොකද්ද වැඩසටහන බහුජන හිතාය. අපි කිව්වා මෙහෙම එකක් ඇමරිකාවේ තියෙන අපිත් ඒක පටන් ගන්න ඕන කෙනෙකුට ළමයි විශේෂ ළමයින්ට මොන හරි අවශ්‍යතාවයක් තියෙන නේද? ඒ ප්‍රචාරය කළා දවස් 3ක් යනකොට දුරකථන නැහනේ. ලියමනක් ආවා. ඒක ඉව්වේ හලාවත විජේ කටුපොත කියන ගමේ එක්තරා විදියක ටිකක් ප්‍රකට මිනිස්සෙක් ඔබේ වැඩසටහන මම සවන් දුන්නා. අපේ ගමේ අන්තාමත් අන්ත දුගී අසරණ පවුලක් ඉන්නවා. ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ ළමයි දෙන්නම පෝලියෝ රෝගය හැදලා ඇවිද ගන්න බෑ. ඔබට පුළුවන් නම් රෝද පුටුවක් ඒගොල්ලන් වෙනෙන් දෙන්න. මම ඒ සතියේ ඒ ලිපිය කියවලා කිව්වා කාට හරි පුළුවන් නම් මේ රෝද පුටුවක් අපිට ලබා දෙන්න උදව් කරන්න කියලා. මේ බස්සරණ ගියා. දවස් 3ක් යනකොට 5 දෙනෙක් රෝද පුටු ගෙනාවා. පළවෙනියා කවුද දන්නවද? විජේපාල හෙට්ටිආරචි මහත්තයා. විසාකා මාල්ස් අධිපති එයා රෝද පුටුවක් ගෙනාවා. ඒ රෝද පුටුව අපි මම එච්.එම්. ගුණසේකර රිජ්ජේතිරත මහත්මයා අතර ප්‍රේමකීර්ති අපි කණ්ඩායම ගිහිල්ලා දෙන පින්තූරයක් තියෙනවා මම ඒක පෙන්නන්නම්. හොඳේ පරිත්‍යාගය දුන්නා. ඊට පස්සේ හුඟක් අය පොත්පත් ඉල්ලනවා මේ වෙලනවා ඒ තමයි පළවෙනි ප්‍රජාසත්කාරේ පටන් ගත්ත එක. ඉතින් ඔය වගේ තව ගණනාවක් අපි කරා අතර ගබේ වලට අතකට මිනි ලැබ් එකක් දුන්නා මේ වගේ දේවල් තියෙනවා. ඒ මම කියන්නේ විශේෂ සුවිශේෂී දේවල් තමයි එතකොට ඒ වගේම අපි සිංහල අවුරුද්දට කවදාවත් ලංකාවෙන් බැහැරව තිබුණේ නැහැ විස්තර ප්‍රචාර. දැන් සිංහල අවුරුදු දවසට අවුරුදු උදාව, ලිපගිනි මෙලවීම, එතකොට ආහාර අනුභවය, ගනුදෙනු මේ ඔක්කොම කොහේ හරි ස්ථාන කීපයක ඉඳගෙන අපි ලංකාවේ එතකොට ටිකක් අර ටෙලිෆෝන් එකෙන් එහෙම සම්බන්ධ වෙලා තාක්ෂණය දියුණුවලා තියෙන දුන්නා. නමුත් මට පුළුවන් වුණා පළවෙනි අවස්ථාව හැටියට ඕමාන් රාජ්‍යයට ගිහිල්ලා විදේශ සේවා නියුක්තිකාරයන් සත්‍යයට එකතු වෙලා අපි ඕමානයේ ඉන්න ශ්‍රී ලංකතෝට කර්මාන්ත ශාලාවක් තිබුණා. හිටියා ජයන්ත අදාවුද කියලා ව්‍යාපාරිකයෙක්. බණ්ඩාර අදාවුද කියන ගායකයාගේ සහෝදරයා. ඔහු හොඳ ව්‍යාපාරිකයෙක්. උතන විදේශ සේවා නියුක්තිකාරයන්ගේ සභාපති අපි ගිහිල්ලා එතන ඉඳගෙන අපේ සජීව ලෙස අතර මගේ පින්තූරෙන් තියෙනවා ඒක පෙන්නන්න අපි ටෙලිෆෝන් එකෙන් තමයි. දැන් ඒගොල්ලොත් මේක එතනින් පටන් ඊට පස්සේ කුවේට් වල එංගලන්තයේ ඩුබයි රාජ්‍යයේ ඔව් මට මතකයි ඇමරිකාවේ එංගලන්තයේ ඉඳගෙන අපේ සෝමරත්න දිසානායක ඔව් එයා සම්බන්ධ කරගෙන එයා දුන්න විස්තර ප්‍රචාරයක්. අපේ චිත්‍රපට අධ්‍යක්ෂ ඒ වගේ ඒක අවදාවත් අමතක නොවන දෙයක්. ඒ වගේම ගාක් දේවල් කියන්න නමුත් කිරි දේවල් මම කියපැත්ත නම් ඒතකොට රිජ්ජේතිරත් මහත්මයාගේ කාලේ වෙච්ච සිද්ධියක් වැදගත්ම දෙයක් තමයි ඔය කුමාරතුංග අද 6 වෙනි මැදිරිය ගුවන්විදුලියේ ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා. ඒක නම් කරා මුනිදාස කුමාරතුංග මැදිරිය කියලා ලොකු උත්සවයක් එහෙම තියලා තිබ්බා. ඊට පස්සේ තේවිස්කුරුගේ මැදිරිය, කොළඹගේ මැදිරිය කියලා වෙන්නුණා. පස්සේ 1994 හුවලු 5 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපති වුණාට පස්සේ ඒ වෙනකොට විජය කුමාරතුංග ඝාතනය කළා තිබුණා ඊට කලින්. එතකොට එයාගේ ජන්මදිනය මතන 60 වෙනි ජන්මදිනයම යෙදෙන දවස තිබුණා පෙබරවාරි මාසයේ දිනේ මතක නැහැ හරියට. ඒකට පෙබරවාරි 16 උත ගුවන්විදුලිය තහනම් කළේ තිබුණේ විජය කුමාරතුංගට එහෙම. අපි මං සූදානම් කරලා තිබුණා
උතන ජපානයෙන් අපිට පරිත්‍යාග කරලා තිබුණා අදත් තියෙනවා මල්ටි ස්ටුඩියෝ කියලා ස්ටුඩියෝ එකක්. ප්‍රේක්ෂකාගාරය තියෙනවා. චන්ද්‍රිකා මැඩම්ට ආරාධනා කරා එන්න කියලා අපි විජේ කුමාරතුංග ගැන විශේෂ මෙයක් වැඩසටහනක් කරනවා කියලා සජීව ලෙස. එතන බොහෝ සන්තෝෂ බාරගෙන කවුද විමුක්ති සහ යසෝදරා කියලා ආවා. ඕක තියෙන්න දවස් දෙකකට ඉස්සෙල්ලා මට පොඩි අදහසක් ආවා. මම මැතිනි ළඟට ගිහලා කිව්වා මැතිනි උතර මම ගුවන් විදුලියේ අධ්‍යක්ෂවරයෙක් තමයි හිටියේ. සිංහල සේවයේ මේ ඔබතුමිය එන උත්සවයේදී තියෙන මල්ටි ස්ටුඩියෝ කියලා එකක් තියෙන්නේ. මම කැමතියි ඒක අපේ රට විශිෂ්ට සංගීත මෙහෙවරක් කරපු අපේ ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමගපුර නමින් නම් කරා. හරි හොඳයි නිව්ටන් කිව්වා. ගල්පිටිය ලෑස්ති වෙලා උතුර ආනන්ද කුණුවේ ගිහලා ඒ සහෝදරයන්ට එන්න කියලා අපි අදත් දැන් හඳුන්වන්නේ ආනන්ද සමගපුර මැදිරිය. මගේ මම මේ ආඩම්බරෙක් වෙන්නේ බොහොම නිහතමානීව කියන්නේ අපි කරපු දේවල් අදත් හඳුන්වන්නේ ඒකෙන්. ඔය වගේ තිබුණා. එතකොට ඒ වගේම මම තව කරපු එක දෙයක් තමයි අමරදේව වැව. ඒ කියන්නේ මට මතකයි. අමරදේව කියලා කියන්නේ පළවෙනි වතාවට ලංකාවේ කලාකාරයෙක් වෙනුවෙන්. ඒ කියන්නේ අමරදේව කියන්නේ අපේ ඉන්න සංගීත මහා ප්‍රඥානේ. ඔහුගෙන අපි අම්බලන්තොට හූනියම් බැව කියලා විනාශ වෙච්ච යතන. ඒක උතවර අපි රතුකුරුස සංගමය, උතවර ලයන්ස් ක්ලබ් එක ඔක්කොම එකතු කරගෙන ඒක මොනවද ඒකට අපි කියන්නේ මේ දැන් වචනෙන්නේ නැහැ මට ඒක මේ ප්‍රතිසංස්කරණය කරලා තවත් වචනයක් තියෙන මට එන්නේ නැහැ ඒකේ පාසලට ඒක අලුතෙන්ම හදලා ඒක ලොකු උත්සවයක් තියලා අමරදේව නන්දා මාලිනී සුනිල් ලාරත් ඔක්කොම ගිහලා අමරදේවව කියලා නම් කළා අදත් ඒ වැව තියෙනවා. මම මේ කිව්වේ කීපයක් පමණයි. ජාතික ගුවන් විදුලිය මීට අවුරුදු 100කට කලින් බිහි නොවුනා නම් අපේ රටේ තියෙන තිබුණු සංස්කෘතිය මොන වගේ එකක් වෙන්න පුළුවන්ද? හැබැයි ඒ වගේ මේ අවස්ථාවේ මතක් වෙනවා අද ඒ තත්ත්වයේ අපි එදා කරපු තත්ත්වයේ අද පෞද්ගලික ගුවන් විදුලි සහ පෞද්ගලික රූපවාහිනී නාලිකා මගින් කරන එක හොඳයි. මම කියන්නේ ඒකට වරදක් දෝෂයක් තියෙනවා කියලා. නමුත් ඉතින් කොහෙන් කවුරු හරි ඒක කරන දැන් මේ දවස්වල අපි කතා කරන්නේ මොකද්ද? මේ මහා මොකද්ද සුනාමිය වගේ ආපු සුනිසිලංගෙන් වෙච්ච විපත්තින බලන කොච්චර උදව් කරනවද කියලා. ඉතින් මේ දේවල් පිළිබඳව මම හිතනවා මේ අවුරුදු 100ක් පිරින අවස්ථාවේදී මේ තවුඟා දේවල් කියන්න නම් කාලේ එහෙම ගන්න බෑ. මතකත් මගේ දැන් දුර්වලයි. හරිද? නමුත් මේකත් මතක් කරලා කිව්වේ ඒ නිසා විශේෂයෙන්ම බුරිතටත් ඒ කතුරු මණ්ඩලයටත් දිවයින පත්තරේ මගේ කෘතවේදී පාල කරනවා. මේ අදහස් ප්‍රකාශ කරලා මම දන්නේ ඉදිරියේදී මේ වගේ අදහස් ප්‍රකාශ කරන අවස්ථාවක් ලැබෙයිද කියලා. මේ ඔබතුමා ගුවන් විදුලිය හරහා ගොඩනගාගත් කීර්ති නාමය සහ මේ පෞරුෂත්වය මත දේශපාලන අධිකාරිය සමගත් කටයුතු කරන්නේ විශ්වාසයක් ගොඩනගෙනවා. මම කියන්නේ මේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධූරය වේලාවක ධර්මින්ම රූපවාහිනී සභාපතිත්වයක් ධර්මින් ඒ වගේම ඔබට රාජ්‍ය තාන්ත්‍රිකව මියන්මාරයේ තානාපති පදවියත් හිමි වෙලා තමයි ඔබගේ ගමනේ කූට ප්‍රාප්තියට එන්නේ. මම දන්න විදියට සංනිවේදකෙක් කියන්නේ ගුවන් විදුලි සංනිවේදකෙක් කවදාවත් තානාපතිවරයෙක් කියලා නැහැ. ගුවන් විදුලි සහ රූපවාහිනී සංනිවේදකයන් අතර එදා මෙදා තුර ඒ විරල අවස්ථාව මට ලැබුණා. මේවසේ මම සිහිපත් කරන්න ඕනේ මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි. හදිසියේ මම එතකොට එතුමාගේ මාධ්‍ය අධ්‍යක්ෂ හැටියට තමයි කටයුතු කර හිටියේ. මාධ්‍ය අධ්‍යක්ෂ කීප දෙනෙක්ම හිටියා. දවසක් කතා කරලා මම අවුරුදු සයන වයසත් එක්කලා මට කතා කරලා නිව්ටන් ඔයා දැන් ජාතික ගුවන් විදුලියේ හිටියා, ලක්කන්ඩේ හිටියා, ITN එකේ හිටියා, ජාතික රූපවාහිනියේ හිටියා. මගේ ළඟත් හිටියා දැන් අවුරුදු 2ක් විතර. මම කැමති ඔයාට ඔයා කරපු සේවය අගය කරලා තානාපති ධූරයක් දෙන්න බෞද්ධ රටක තානාපතිට. මොකද මම වානේ සර් මං කැමති ලංකාවේ ඉන්න. නෑ කියලා මම දවස් 3ක් කල් ඉල්ලුවා. ගෙදර ඇත් එක්කලා සාකච්ඡා කරලා කියන්නම් කියලා. අන්තිමට මට සිද්ධ වුණා අකමැත්තෙන් උනත් බාරගත්තා. හැබැයි ගිහිල්ලා විශාල මෙහෙවරක් කළා. කෝට්ටේ අදත් රජමහා විහාරේ ඉන්න නැතා මට තමයි පුළුවන් වුණේ එහෙන් මුදල් සොයාගෙන නැවකට එයා තමයි වණ්ඩ ඒ දේවල් ඔක්කොම වුණා. අතට අපි බිස්නස් ඇසෝසියේෂන් එකක් ඇති කරලා
මියන්මාර් ශ්‍රී ලංකා බිස්නස් ලංකාවට ගෙනල්ලා ව්‍යාපාර කරන්න මේ වගේ ඉතින් ඒක මං හිතන්නේ වගේ මාධ්‍ය ජීවිතය විතරක් නෙවෙයි මගේ වෘත්තීය ජීවිතේ කූට ප්‍රාප්ති හැටියට සලකන්න පුළුවන් ඒ ගෞරවය මට ලැබුණා. හැබැයි අවුරුදු දෙකමාරක් යනකොට මට ඒක ඇති කියලා හිතුණා. මං ආපහු ලංකාවට ආව නැත්නම් අවුරුදු 4ක් ඉන්න පුළුවන් සේවය. අද මේ අවස්ථාව අපට උදා වුණේ නිව්ටන් ගුණරත්න මහත්මයාගේ නිවසටම ඇවිල්ලා එතුමන් සමග සාකච්ඡා කරලා වටිනා කරුණු කාරණා රාශියක් කතා බහ කරන්න මේ වගේ සුහදව අවස්ථාව උදා වුණේ අත් වශයෙන්ම අපේ රටේ ගුවන්විදුලි ශාස්ත්‍රයට ඉතාමත් වැදගත් සම්දිස්ථානයක් මෙනෙහි කරන්න අවස්ථාවක් ලැබෙන මොහොතක් ලබන 16 වෙනිදාට ශ්‍රී ලංකා ගුවන්විදුලියට අවුරුදු 100ක් සම්පූර්ණ වෙනවා. ඒ නිමිති කරගෙන පැවති මේ සාකච්ඡාව විවිධ මුහුණුවරක් ගනිවි කියලා මම ඉස්සරහට විශ්වාස කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි මේ සාකච්ඡාවට නොපැකිලව නොමසුරු අපිත් එක්ක අදහස් බෙදා හදා ගන්න කැමැති වීම සහ ඊට දායක වීම සම්බන්ධයෙන් නිව්ටන් ගුණරත්න මැතිතුමනි ආයුබෝවන්.